පිස්සෙක් වගේ වෙලා තියෙනවා. Hello ළමයි, welcome back to my YouTube channel. කාලෙකින් ඕගලන්ට මට vlog එකක් ගෙන්නත් බැරුණා. මාව මතක නැද්ද දන්නෙත් නෑ දැන් නම්. කොහොම හරි මෙහෙම channel එකක් තියෙනවා කියලා subscribe කරලා තියෙන කට්ටියට ඔන්න මං vlog එකක් අරන් ආවා. subscribe කරලා නැති කට්ටිය ආදරෙන් සාදරෙන් subscribe කරන්න. අද මගේ යාළුවෝ 3 දෙනෙක් එක්ක මම යන්නේ දෙහිවල තියෙන සත්තු අත බලන්න. අපි බලමු අපිට මොන සත්තුද හම්බ වෙන්නේ, මොනවාද අපිට වෙන්නේ කියලා. උදෙන් මාව මගේ යාළුවා මාව ගන්න අපේ ගාවටම. ඊට පස්සේ යත් එක්ක මං අනිත් යාළුවෝ දෙන්නවත් දාගෙන අපි මේ සත්තු අතට ඇවිදගෙන යන ගමන් තමයි වාහනේ පාක් කරලා. ඉතින් මාස ගානකින් විතර හම්බ වෙච්ච මගේ යාළුවෝ දෙන්නත් එක්ක මම කියව මේ විදිහට අපි මේ ඇවිදගෙන යන්නේ zoo එකට ටිකට් ගන්න තැනට. උදේට කන්නෙත් නැතුව, දවල්ට කන්නෙත් නැතුව, කන්න දෙන්නෙත් නැතුව අපි zoo එකට මං මේ ගියාට කියව මම බොහොම බඩගින්නේ තමයි ආවේ. මොකද මට උදේටවත් කන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේගොල්ලෝ මාව උදෙන්ම ගෙදරින් පික් කරගත්තා. උදේට දවල්ට මොනවත්ම මං කාලා හිටියේ නැහැ. දැන් මම යාළුවට බඩගිනි ගගා කියව අපි මේ විදියට zoo එකට ආවා ටිකට්ස් ගන්න කියලා. කොහොම හරි එක ටිකට් එකක් උනේ 265ක් වගේ ගාණක්. ඊට අමතරව මම මේ zoo එකට යන දෙවනි පාර හරි තුන්වෙනි පාර හරි අන්තිමටම ගියේ චූටි කාලේ අවුරුදු 12 දී 13 දී වගේ කියලා වගේ තමයි මට මතක. කොහොම හරි මං අවුරුදු ගානකට පස්සේ තමයි මම මේ zoo එකට යන්නේ. එහෙනම් මං චුට්ටක් ආසාවෙනුත් එක්ක තමයි හිටියේ. අපි බලමු zoo එකට ගියාම මොකද උනේ කියලා. මුලින්ම තිබ්බේ මින් මැදුර. මේකේ අංග ගහලා තියනානේ. එතකොට එක විදිහට තියෙන මින් මැදුර. අපි ඉතින් මුලින්ම මේකට ගියා ලස්සන මාළු ඉඳී කියලා බලන්න. ඔය ඉතින් මගේ vlog එකට පේන තමයි කට්ටිය පුරුවට යන්නේ අතවනවන. ඇත්තටම හොඳට රඟපාන්න පුළුවන් යාළුවෝ ටිකක් මට ඉන්නවා. අපරාධ කියන්න බෑ, මං වගේම රඟපාන නම් පුළුවන් මගේ යාළුවෝ ඔක්කොටම. ඉතින් මේ විදිහට අපි ඇවිදගෙන ගියා මින් මැදුර බලන්න. මෙන්න මෙතනදී අපිට මුහුදු සිංහෙක් හම්බ වුණා. අපි ඇත්තටම zoo එකට ගියේ මැයි පළවෙනිදා. ඒ වෙසක් පොය දවසේ හින්දා වෙන්න ඕනේ. එදා අර මුකුත් ෂෝස් නැහැ කියලා තමයි තිබ්බේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මින් මැදුර ඇතුල් වුණේ. මෙතන නම් ලොකුවට ලස්සනයි කියලා කියන්න තරම් මාළුව ප්‍රමාණයක් හිටියේ නැහැ. මට නම් කියන්න තියෙන්නේ ඇත්තටම එතන මාළුව නම් මම එක්ස්පෙක්ට් කරා වගේ තරමට හිටියේ නැහැ. අපි ඉතින් මේ විදියට මේක වටේම මාළු ටික බලබල ඒගොල්ලන්ගේ නම් බලබල මෙන්න මේ විදියට ආවා. මෙන්න මෙයාන ලස්සනයි ඇත්තටම මේ ටැංක්ස් ලස්සනයි. මම හරි මාසයි එතනට අර ලයිට් එක දාලා තියෙද්දි මෙන්න මේ මාළුවත් හිටියා. ඊට පස්සේ මේ විදියට මාළු වර්ග 2-3ක් තිබ්බා එතන. හැබැයි මං එක්ස්පෙක්ට් කරා වගේ නැහැ තිබ්බේ. මොකද මං චූටි කාලේ යනකොට මීට වඩා සෑහෙන රේන්ජ් එකක් තිබ්බා කියන එක මගේ ඔළුවේ මතකයක් තිබ්බා. ඉතින් මේ විදියට මාළු බලලා අපිට මුලින්ම හම්බුනේ පැස්බරා හාමි කෙනෙක්. ඊට පස්සේ අපි එතනින් පටන් ගත්තා zoo එකේ ඇවිදින්න. මේ වෙලාවේ නම් ඔය කුරුල්ලෝම තමයි බලන්න ගියා. ඇත්තටම කුරුල්ලෝ හිටියා එක සෑහෙන ಜಾති ගොඩක්. ඒත් ඒගොල්ලන්ගෙන් එක ಜಾතියකින් එක කුරුල්ලෙක් වගේ එක කූඩුවකට දාලා තිබ්බා. මෙන්න මේ විදියට කුරුල්ලෝ බල අපි මේ ගමන ගියා. කියන්න ඕනේ ඇත්තටම මම එක්ස්පෙක්ට් කරා වගේ සත්තු මේ වෙනකන් නම් හිටියේ නැහැ. මේ ඔයගොල්ලෝ දැකලා තියනවාද මෙච්චර ළඟට ගියාමත් දුවන්නේ නැති කුරුල්ලෝ? මම නම් ඒක ඇත්තටම දැක්කේ zoo එකේදී තමයි. මං හිතන්නේ ඒගොල්ලන්ට පුරුදු ඇති දැන් අපි මිනිස්සුන් ළඟට ඇවිල්ලා වීඩියෝ කරන ඒවා. එයාලා ඇත්තටම කොහේවත් දිව්වේ නැහැ. ඔහේ බලන් ඉන්නවා අපිට ඕන තරම් ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ කුරුළු යනට ගියාම මෙන්න මේ ලස්සන හොටක් කියන කුරුල්ලක් දැක්ක. ඇත්තටම මට නම් මතක හිටින්නේ නැහැ ඔය කුරුල්ලෝ ඔක්කොගෙම. ඒක මෙයාද කිකි බල ආවා. මෙයාලට කියන්නේ නම් මැකෝ. මෙන්න මේ මැකෝ ගිරව් තමයි මේ ඉන්නේ. ඒක නම් මම දන්නවා මොකද මේ අපේ කට්ටියත් කියව ආවා.
ඊට පස්සේ අපිට හොඳටම බඩගින්න උත්සන්න වෙලා තමයි තිබ්බේ. ඊට පස්සේ අපි මේ වගේ හොට් ඩොග්ස් අරගෙන කෑවා. මේක ගාන නම් මට මතක නැහැ. එකක් 260ක් වගේ තමයි. ඊට පස්සේ අපිට හම්බුණා කතාවේ ඉන්න වලස් පැංචා. අපි නම් හිතුවේ මැරිලා වගේ රඟපාන වෙයි කියලා. හැබැයි මං හිතන්නේ යා මැරිලා වගේ නිදි. ඊට පස්සේ අපි ලොලිපොප් එකක් අරගෙන කට්ටිය ලොලිපොප් කකා ඔන්න ඇවිදින්න ගත්තා. දවල් 12 පසුවී විනාඩි 25ක් විතර යනකොට සැරව්වක් එන්නේ. අන්නේ සැරව්වේ තමයි අපි මේ ඇවිදින්නේ ළමයි ඇත්තටම. ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ කොටි මාමව. කොටි මාම විතරක් නෙවෙයි ඒ මාමගේ නන්දත් පොඩ්ඩක් එහාට මෙන්න හිටියා. ඉතින් අපි ඒ දෙන්නවත් පොඩ්ඩක් බල හිටියා. ඒගොල්ලෝ නම් ගොඩාක් වයස පාටයි. අපිට පේන්නද බේබි ඊට පස්සේ මෙන්න මේ හිපොපොටේමස් පුංචි අම්මව තමයි අපිට හම්බුනේ. එයා දිහා බලාගෙන අපි කියෝ ඉන්නකොට එයා අපිට පේන්නද කොයිද ගොඩට ඇවිල්ලා චුට්ටක් එහාට මෙහාට ඇවිදලා ආයිමත් එයාගේ පූල් එකට ගියා. එයා නම් එයත් ගොඩක් වයසක හිපොපොටේමස් පුංචි අම්මා කෙනෙක්. එයාට ඇවිද ගන්නත් බෑ මං හිතන්නේ. ඔන්න ඊට පස්සේ මගේ යාළුවෝ දෙන්නගේ ජාතියේ යාළුවෙක් තමයි අපිට හම්බුනේ. මෙයාට නම් මං හිතන්නේ ලොකු පවුල් ප්‍රශ්නයක්ද කොහෙද බලාගෙන කල්පනා කර ඉන්න එක තමයි මෙයා කරේ. මගේ ප්‍රශ්න වඳුරට කිව්වට පස්සේ වඳුරා ඊට පස්සේ මෙන්න මේ අහිංසකව ඉන්න අලිහාමිලා ටිකව අපි හිමීට නරබලා ඊළඟට ගියේ මුව පුංචි හාමිනේ ලව බලන්න. ඒගොල්ලෝ කට්ටියත් ඉන්දියා. ඉතින් එයාලා නම් ඉතින් කොහොමද මං වගේ අහිංසකයිනේ. ඊට පස්සේ අපි ගියා රාජාලි නන්දම්මලව බලන්න. එයාලට නම් මං හිතන්නේ කෑම දීලා තිබ්බේ. හැබැයි ඒගොල්ලෝ කෑම ගැන තැකීමක් කරේ නැහැ. ඊට පස්සේ මේ මගේ යාළුවා ජිරාෆ් පුංචා තමයි ඉන්නේ. එයාවත් අපි බලලා එයත් කෑම කකා තමයි හිටියේ. ඊට පස්සේ අපි ඊළඟට ගියා ආයි වලස් මාමෙක් බලන්න. ඉතින් මේ වලස් මාමත් එක්ක වලස් නැන්ද කෙනෙකුත් හිටියා. වලස් නැන්ද නම් පොඩ්ඩක් එහා ගෙදර ඕබදූව බල තමයි හිටියේ. හැබැයි ඉතින් කෙල්ලෝ ටිකක් ඇවිල්ලා මේ වලස් මාම දිහා බලන් ඉන්නකොට එහා පැත්තේ ඉඳන් වලස් නැන්දත් එහාට මෙහාට ඇවිද වලස් මාම දිහා බල හිටියා. කොහොම හරි වලස් මාමගෙන් පස්සේ අපි මේ සූ එකෙන් එළියට ආවා. ඔය ඉතින් ෆෝන් එකත් ඔන් කරගෙන කැමරා එක දාගෙන කිසිම සිහියක් නැතුව පාර යන මාව අතින් අල්ලගෙන ඉස්සරහට එක්කන් යන යාළුවා තමයි ඔය ඉන්නේ. ඔන්න විදියට මම ඉතින් සූ එකෙන් මේ අපි යන්නේ වාහනේට. ආයිමත් අපි ප්ලෑන් කරේ හවසට තව චූටි තැනක් බලන්න යන්න. මේ ඉතින් දකින දේ ගන්න ඕනේද කිය අහන මගේ හොඳම යාළුවයි අනිත් යාළුවෝ දෙන්නයි අපි 4 දෙනාගේම ඇත්තටම ළමා මානසිකත්වයේ එළියට ආපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. බයි කියන්න ළම. තාම නෑ. තව යනවනේ අපිනේ. ඇත්තටම යාට අපිට අපි යාට සල්ලි දෙන්න ඕනේ. අපි පාරේ නවත්තන්නේ බං. මේ ඉතින් චූටි දෙයටත් තරහ යන මගේ හොඳම යාළුවෝ දෙන්න මිනිස්සුන්ගේ අසාධාරණ වැඩවලට බැන යනවා. මං ඉතින් ඒවත් අහගෙන අපි ඊළඟට යන්න හැදුවේ බීච් එකට. අපි ඉතින් වෙහිකල්ස් දෙක පොඩ්ඩක් චේන්ජ් කරගත්තා වෙහිකල් ප්‍රශ්නයක් නිසා. ඊට පස්සේ අපි ගියා පානදුර බීච් එකට. ඊට පස්සේ අපි ආව ඇත්තටම දවල්ට කාලත් නැහැ උදේට කාලත් නැති නිසා කන්න කියලා නැවරෝ එකට. ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා මගේ අවුට්ෆිට් එක ඔයගලන්ට පෙන්වන්න ගමන් ඉන්නේ. ඇස්සේ ෆුල් සීරියස් මූඩ් එකේ බඩගින්න හිටපු මගේ යාළුවා ඕඩර් එක දාන්න මොනවද ඕඩර් කරන්න කියලා බල ඉන්න අවස්ථාව තමයි මේ.
කොච්චර ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියත් යාළුවෝ අමතක නොකර අපිත් එක්ක ඇවිල්ලා තව අපේ යාළුවෝ ගැනත් හොයන බොයි ෆ්‍රෙන්ඩ්ස්ලා තමයි මේ ඉන්නේ. අගේ ඇස්සේ කන්නේ නැහැ කියලා අපිටත් බනිනවා. මං එක්ක කන්න බෑ මචං. බෝඩිම ඉන්න අනිත් කෙල්ලෝ ටිකත් එක්ක උන්ගේ කෑම මදාරනේ භාග්‍යත් ඉන්න තව. භාග්‍යනේ භාග්‍යයි මදාර. මටත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මං ඔවා ඉතින් ඔන්න අපේ කෑම ටිකත් ආව එකේ අපි ඕප දූප කියව කෑම ටික කන්න තමයි හැදුවේ. මෙහෙම කාලා බීච් එකට චුට්ටක් ගිහිල්ලා අපි එහෙමම ගෙදර ගියා. ඌ කෙල්ල නිසා වෙනස් වුණා. මේ තමයි එක්ස්ට්‍රා ස්මෝල් ගර්ල්ස්ලට තියෙන එක්ස්ට්‍රා වාසි. කිලෝ 40ට වඩා බරින් අඩු සිහින් සිරුරැති අපි දෙන්න මේ සීසෝ පැද්දා චූටි ළමයින්ගේ පාක් එකට ඇවිල්ලා. ඔන්න ඔය විදිහට තමයි මේ vlog එක ඉවර වෙන්නේ. subscribe කරලා නැති කට්ටිය ආදරෙන් සාදරෙන් subscribe කරන්න. bye. අනේ කැලේ මම දාන්නේ.